සුබ දවසක්. ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම වෙනදා වගේම ජානකීස් කිචන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරගෙන ආවේ Chinese restaurant style එකටම egg fried rice එකක් හදාගන්න විදිහ. ඉතුරු බත් ටිකකින් උනත් මේ egg fried rice එක හදාගන්න පුළුවන්. ඉතින් විනාඩි 20කටත් වඩා අඩු වෙලාවකින් රසම රසට මේ egg fried rice එක හදන්න අවශ්‍ය කරන්නේ මොනවද, හදන්නේ කොහොමද කියලා බලමු. Chinese restaurant වල වගේම බිත්තර fried rice එකක් හදන්න බිත්තර 4ක්, කැරට් අලයක් හීනෙට කෑලි කපලා, බෝංචි කරල් 4ක් 5ක් කෑලි කපලා, ගෝවා ගෙඩියකින් 4න් 1ක ප්‍රමාණයක් වගේ හීනියට කපලා, ලොකු ලුණු ගෙඩියක් මේ වගේ හීනියට කෑලි කපලා, සුදු ලුණු බික් 7-8ක් පිහියෙන් තලලා අරගෙන තියෙනවා. ඒ වගේම green peas කොප්ප කාලක් වගේ අරගත්තා. ඉතින් මේ බිත්තර fried rice එක හදන්න ඔයාලට කැමති එළවලු වර්ගයක් ඔයාලට කැමති ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. soy sauce මේස හැඳි 1/2ක්, විනාගිරි මේස හැඳි 1/2ක්, සැර ප්‍රමාණයට ගම්මිරිස් කුඩු, රස ප්‍රමාණයට ලුණු, තෙල් මේස හැඳි 2ක්, ඉතුරු බත් කොප්ප 3ක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට ඉතුරු බත් වෙනකොට බත් උයලා ඉතුරු ඒවා ගෙදර නැත්නම් බත් ටිකක් උයලා අරගන්නත් පුළුවන්. මේ වගේ කෑලි කපපු ලුණු කොළ කොප්ප භාගයකුත් අවශ්‍ය වෙනවා. බිත්තර ටික බෝල් එකකට දාලා විස්ක් කරනවා. බිත්තර fried rice හදන්න medium high heat එකේ රත් වෙන්න තිබ්බ තාච්චියට ඔලිව් තෙල් තෙහෙඳි භාගයක් දානවා. ඔලිව් තෙල් ටික තාච්චිය පුරාවටම තවරනවා. හොඳින් රත් වෙනකොට විස්ක් කරපු බිත්තර ටික එකතු කරනවා. හැන්දකින් මේ ටික කලවම් කරමින් ස්ක්‍රැම්බල් කරනවා. ස්ක්‍රැම්බල් කරපු බිත්තර ටික තාච්චියෙන් අයින් කරනවා. බිත්තර ටික ස්ක්‍රැම්බල් කරපු තාච්චියටම තාච්චිය හොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමම තියෙද්දි ඒකට ඔලිව් තෙල් මේස හැඳි 2ක් එකතු කරනවා. ඉතින් ඔලිව් තෙල් වෙනුවට ඔයාලට කැමති තෙල් වර්ගයක් එකතු කරන්න පුළුවන්. තෙල් ටික රත් වෙනකොට අපි අර තලපු සුදු ලුණු ටික තියෙන්නේ. අන්නේ සුදු ලුණු ටික දාලා තත්පර 30ක් විතර කලවම් කරනවා. සුදු ලුණු වලින් හොඳ සුවඳක් එනකොට හීනෙට කෑලි කපපු ලුණු ටික එකතු කරනවා. medium high heat එකේ තත්පර 30ක් විතර ලුණු ටික දාලා කලවම් කරනවා. ඊළඟට කැරට්, green peas, බෝංචි ටිකත් මේකට එකතු කරලා තවත් විනාඩි 2ක් විතර කලවම් කරනවා. ඊළඟට මේකට රස ප්‍රමාණයට අඩුවෙන් ලුණු ටිකක් එකතු කරනවා. ඉතින් රස ප්‍රමාණයටම අපි මේකට ලුණු එකතු කරන්නේ නැත්තේ soy sauce වලත් ලුණු රහ තියෙන නිසා අපි මේකට soy sauce උත් එකතු කරනවානේ. තවත් තත්පර 30ක් විතර ලුණු ටික එකතු කරලා මේ ටික හොඳින් කලවම් කරනවා.
ඊළඟට මේකට ගෝවා ටික එකතු කරලා මීඩියම් හයි හීට් එකෙන් හයි හීට් එකට ෆ්ලේම් එක වැඩි කරලා කලවම් කරනවා. විනාඩි 2ක් විතර ගෝවා ටික එකතු කරලා කලවම් කරනවා. ඊළඟට මේකට ඉතිරි වුණ බත් ටික දාලා හොඳින් කලවම් කරනවා. බත් ටික හොඳට කලවම් කරලා ස්ක්‍රැම්බල් කරපු එග් ටික උඩින් දානවා. ඊළඟට මේකට සෝයි සෝස් ටිකත් විනාගිරි ටිකත් දානවා. මේ ටික හොඳින් කලවම් කරනවා. ඊළඟට ලිප ඕෆ් කරලා ලුණු කොළ ටික දාලා කලවම් කරනවා. ඉතින් මේ විදිහට ඔයාලට චයිනීස් රෙස්ටුරන්ට් වල වගේම එග් ෆ්‍රයිඩ් රයිස් එකක් හරිම පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ හදන එග් ෆ්‍රයිඩ් රයිස් උදේට, දවල්ට, රෑට ලන්ච් බොක්ස් එකට විතරක් නෙමෙයි අමුත්තෙකුට සංග්‍රහ කරන්න උනත් අරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෙනසකටත් එක්කලා දැන් ළඟ එන අවුරුදු කෑම මේසෙට උනත් ඔයාලට හරිම පහසුවෙන් මේ වගේ එග් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මගේ මේ එග් ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ එග් ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.